අද අලුත් දවසක්. ඔව්. අද වෙනදාටත් වඩා ලස්සන අලුත් දවසක්. රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 මේ දිගු ගමනේ අවසන් විරුතරු 500 දෙනාගේ කඩේම පසු කරමින් 250 100 80 60 40 කඩේම පසු කරමින් තීරණාත්මකම SMS තරඟ වටේට සුදුසුකම් ලබන විරුතරු 24 දෙනා කවුදයි යන පැනයට නියම පිළිතුර ලැබෙන රාත්‍රියයි මේ. ඔව් සැබවින්ම මීට පෙර රාත්‍රීන් දෙකක මේ වේදිකාවේ ගී ගැයූ විරුතරු 40 දෙනෙක් බොහොම ආත්ම විශ්වාසයෙන් පෙරමග බලන් සිටිනවා. Tamanගේ හැකියාවට මොන වගේ සාක්ෂියක් මේ වේදිකාවේ අද දවසේ ඔවුන්ට හිමි වේවිද කියලා. ඒ සාක්ෂියත් ඒ විනිශ්චයත් ඒ වගේම මේ වීර තාරකාවන් වෙනත්ම මුහුණුවරකින් දකින්නටත් ඔබට මේ රාත්‍රියේදී හැකියාව ලැබේවි. එහෙනම් ඒ බලාපොරොත්තුවත් සමගින් අදත් ආරම්භ වූ රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 අවසන් විරුතරු 40 දෙනා අතරින් SMS තරඟ වටය සඳහා තේරීපත් වෙන විරුතරු 24 දෙනා අතරට කවුරුන් තේරෙයිද? හොඳයි, අපි ආරාධනා කරනවා ඒ සඳහා විනිශ්චය ලබා ගන්නට මුල්ම තරඟකරුවන් 5 දෙනෙකුට අවිත් ඔබගේ විනිශ්චය ලබා ගන්න ලෙසට. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් විරුතරු 3ක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් 1 විරුතරුවක් සහ නාවික හමුදාව නියෝජනය කරමින් 1 විරුතරුවක් ඔවුන්ගේ විනිශ්චය බලාපොරොත්තුවෙන් දැන් අප ඉදිරියේ. ඔව් සාරංග, ඇත්ත වශයෙන්ම මෙය ඉතාමත් තීරණාත්මකයි, අභියෝගාත්මකයි. මන්දයත් අපි දුටුවා විනිශ්චය මණ්ඩලයේ කොතරම් අසීරුවෙන්ද මේ 24 දෙනාගේ තේරීම් කළේ කියලා. හුඟක් දේවල් හිතලා ඔවුන්ගේ ගායන ඉතිහාසය පිළිබඳව විමර්ශනය කරලා ඒ හැම දෙයක්ම හොඳට හදාරමින් තමයි මේ අවසන් 24 දෙනා තෝරන්න ඔවුන් කටයුතු කළේ. එහෙමනම් අපි බලමු ඔබගේ විනිශ්චය කොයි ආකාරයෙන් මේ තිරේ දී වෙලා තියෙද කියලා. හිටියාට වෙන් වේලා ගියදාට වෙන් ලෝකයේ මතක ටික කාලයයි ආදරය එනම් සැනසීම මේනම් ඇයි මෙහෙම සෝකේ සදා ඇයි මෙහෙම සෝකේ සදා පරකින් පැටලීලා නෑ වෙන්නේ මුලා හිතුදේ පැතුදේ කරලා නිමුන්නති ගමනක යෙදිලා අරමුණ කොයි දැයි නැහැ දන්නේ රහයි ජීවිතේ සඳ පානේ මේ මොන පාළුවක්දෝ මත නොබලා ළඟට වෙලා මේ දැන් ආයේ පාදක නොබලා
ඉතාමත්ම විශිෂ්ට ආරම්භයක් මීටත් වඩා හොඳ ආරම්භයක් අපිට තවත් බලාපොරොත්තු වෙන්න බෑ. සැමවින මං හිතන්නේ හැම දෙනාගේම මුහුණ වලට හිනාවක් ගියා. ඔබ පස්තනා භාග්‍යවන්තයි වාසනාවන්තයි. ඔවුන් එසේ ඔවුන්ගේ සතුට බෙදා හදා ගනිද්දී අපි ඇරියුම් කරනවා තවත් 5 දෙනෙකුට ඔවුන්ගේ විනිශ්චය ලබා ගන්නට ධෛර්ය සිතින් හිත ශක්තිමත් කරගෙන පැමිණෙන්නට කියලා. ත්‍රිවිධ හමුදාවේම නියෝජනයක් අපි දකිනවා. ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරමින් විරුතරු 2ක්, නාවික හමුදාව නියෝජනය කරමින් විරුතරු 2ක් සහ ගුවන් හමුදාවේ නියෝජනයකින් සමන්විත කණ්ඩායමකුයි මේ. ඔව් ඔබ සූදානම්ද විනිශ්චය දකින්න? සූදානම්? සූදානම් නම් අපි සූදානම් යමු වෙනවා තිරයට. වදන් කැලේලා නිල් තලාහේ දාවේ පාසල් වියේ හා එදා මේ වාගේ පාලේ ඇතලුවේ ආවි දැස දෙමි සිත පාවී ඒ කණ්ඩායමෙන් විරුතරු 2ක් පමණයි අවස්ථාව හිමි කරගන්නේ ඉදිරියට යන්න. ඔබට අපේ සුබ පැතුම්. හිමාලි අවසන් තරු 40 දෙනා අතරින් දැනටමත් 10 දෙනෙක් ඔවුන්ගේ විනිශ්චය ලබාගෙන අවසන්. එයිනුත් 7 දෙනෙක් අවසන් 24 දෙනා අතරට තේරී අවසන්. ඔව් අපි තවත් 5 දෙනෙක් කැඳවෙනවා ඔවුන්ගේ විනිශ්චය ලබා දෙන්නට මෙරියම් ඔවුන්ට.
ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් විරුතරු දෙකක්, යුද හමුදාව නියෝජනය කරන විරුතරු දෙකක් සහ ගුවන් හමුදාවේ එක් නියෝජනයක් අපි දකිනවා. හිමාලි, දැන් මෙතන මේ විරුතරු 5 දෙනෙක් ඉඳගෙන හිටියට අපේ ඉදිරියේ විනිශ්චය බලාපොරොත්තු වෙන්නේ. මෙතන ඇත්තටම ඉන්නේ 5 දෙනයි. නෑ සාරංග, මෙතන 5 දෙනෙක් හිටියට මොවුන් එක්ක බැඳිච්ච හුඟ දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඔවුන් ඉදිරියට යනවද නැද්ද කියන කුතුහලයෙන් ඒ උණුසුම හිතේ දල්වාගෙන ඔවුන්ගේ දෙමාපියන් ඉන්නවා, සහෝදර සහෝදරයන් ඉන්නවා, නෑ හිතවතුන් ඉන්නවා, මිතුරන් ඉන්නවා. ඒ හැමෝගෙම බලාපොරොත්තුව අපේ දරුවා එහෙම නැත්නම් අපේ සහෝදරයා, අපේ මිතුරා අවසන් 24 දෙනා අතරේ ඉන්නවද නැද්ද කියන එකයි. මේ කඩයිම් කිහිපයක් පසු කරගෙන තමයි මේ ස්ථානයට ඔවුන් පැමිණලා තියෙන්නේ. නමුත් තීරණාත්මකම විනිශ්චය ලැබෙන්නේ මේ රාත්‍රියේ. අපි බලමු මේ විරුතරු 5 දෙනා අතරින් කී දෙනෙක් අවසන් 24 දෙනාට තේරී පත්වීමේ වාග්ය හිමි කරගන්නවාද කියලා. මහදේ රන්සුමුගේ ඔබ තවරා නිරන්තරේ රැකගනිමි පුබුදුලා සුවඳ විඳිමින් ඉඳෙමි සැමදා දැස වැසෙන තුරා පසුබට වෙන්න එපා. තව මිෂන් 3 එකකුත් එනවා. ඒ නිසා බිය නොවි හොඳින් ඔබේ ගම ඔබ හැම දිනෙකටම සුබ පැතුම්. සාරංග මේ වෙනකොට විරුතරු 9ක් 24 කණ්ඩායමට ඇතුළත්ව තියෙනවා. තවත් 15 දෙනෙකුට අවස්ථාව තියෙනවා මේ තරු 24ට එකතු වන්නට. මොකද කියන්නේ?
ඒ විනිශ්චය දැනගන්න, දැකගන්න තවත් විරුතරු 5 දෙනෙක් වේදිකාවේ පිටුපස ඉන්නවා. දැස් දල්වාගෙන අපි දැන් ඔවුන්ට ආරාධනා කරමු. හිමාලයේ මේ විරුතරු සෑම විටම ප්‍රාසංගික ඉදිරිපත් කිරීම කරන්න යොහුසුළු වුණා. නමුත් ඔවුන්ට මේ පැවතුණු තරඟ වටවලදී එය කරන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අවසන් 24 දෙනාට මේ වේදිකාව වෙනත්ම මුහුණුවරක් ගන්නවා. අනිවාර්යෙන්ම මේ අවසන් 24 දෙනාගේ කණ්ඩායමට ඔබට එකතු වෙන්නට හැකියාවක් ලැබුණොත් ඔබට තවත් ඔබගේ හැකියාවන් මුළු මහත් ප්‍රේක්ෂක ජනතාවට ඉදිරිපත් කිරීමේ වරම ලැබෙනවා විතරක් නෙවෙයි ප්‍රේක්ෂක මනාපෙන් සතියෙන් සතිය දිනෙන් දින ඔබට ඉදිරියට යෑමේ වාසනාව කිරුළ වෙත ළඟා වීමේ වාසනාවක් ලැබෙන බව මතක තබා ගන්න. මේ විරුතරු 5 දෙනා අතුරින් ඒ කිරුළ කරා තබන අඩිය තබන්නට හැකියාව වාසනාව ලැබෙන්නේ කාටද? එයයි ප්‍රශ්නය. පිළිතුර සිරේමත්. ගසවට කරනා විමල් පිදුනා අතු ඉති හැදුනා හැම දවසේ එයද වාගේ පෙර කවදා හෝ විසිතුරු නැත්තේ මේ පියසේ මෙදුරේ දොරඟුලු දන් මිටක් කඩන් ආවා මගේ නම් වට පිටේ සිරුරට විදුලි ඇස්සිනාසේවි නොරැවටි යන්න යමු කහයිනේ එතර වීලා කහයිනේ එතර වීලා ඒ කණ්ඩායමෙන් විරුතරු 3 දෙනෙක් පමණයි භාග්‍යවත් වන්නේ මීළඟ තරඟ වටේට. එහෙම නැත්නම් අවසන් 24 දෙනාට තේරීපත් වන්නට. ඔව් සාරංග මීටත් වඩා අභියෝගාත්මක කාරණාව තමයි 24 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වුණාට පසු ඔවුන් තම ප්‍රසංගික බව තව තවත් තීව්‍ර කරමින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්නේ කොහොමද කියන එක. මොකද ඉදිරියට ප්‍රේක්ෂක මනාපය ඒ
සිත් ගන්නා බව ඒ හැම දෙයක්ම තරගෙන් ඉදිරියට යෑමේදී ඔවුන්ට ලොකු බලපෑමක් එල්ල කරනවා. ඒ බලපෑම් සියල්ලටම යටත් වන්නට කැමැති බලාපොරොත්තු වන පිරිසක් තවමත් වේදිකාවේ පිටුපස්සේ සිටිනවා. අපි දැන් ඔවුන්ට ආරාධනා කරමු ඔවුන්ගේ විනිශ්චය ලබා ගන්න. මේ වෙනකොට සාරංග 24 දෙනාගේ කණ්ඩායමට විරුතරු 12 දෙනෙක් තේරී අවසන්. තවත් හරියටම භාගයකට ඒ කියන්නේ 12 දෙනෙකුට අවස්ථාව තියෙනවා මේ කණ්ඩායමට ඇතුළත් වෙන්න. අපි බලමු මේ ඉදිරියෙන් ඉන්න 5 දෙනාගෙන් කී දෙනෙකුට 24 දෙනාගේ කණ්ඩායමට ඇතුළත් වෙන්න හැකියාව ලැබෙයිද නැද්ද? පිළිතුර තිරේ. සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ මලක් වගේ රොන් සුවඳ වගේ ජීවිතයේ සුව අපමණ වේ දොලක් වගේ දිය දෝත වගේ ජීවිතයේ ඔබ සිසිලගේ ඇඟුම් වශීව අන්ධකාරේ ඔපුල් මතින් සුසුම් පිටාරේ සිහින් සරින් වයන් සිතාරේ අවුල් දැවුල් ඉතින් නවාරේ උතුරා හැලෙනා දෙනෙතේ දිලෙන්නේ මේ හිංසරේ තිස්පේ දෑගිලි නිදී වරන්නේ නිල් එළියටයි ප්‍රතිගෝමන සැලෙන්නේ මල්විය නොයක වේදිය කර හරින්නේ මැසිමට සිතද මහායියෙන් හඬන්නේ අනුවර සදක් වගේ අහසේ නොබ හෙනිනවානම් ආසයම කවේ ඔබට කියන්න තරහක් නැහැ ඔබ බැස යන්න බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වෙනකොට බොහෝ දෙනෙක්ගේ බලාපොරොත්තු බිඳ වැටෙනවා. එයයි ස්වභාවය. මේ 5 දෙනාගෙන් 2 දෙනෙකුට ඉදිරියට යෑමේ වරම් ලැබෙද්දී 30 දෙනෙකුට තරගෙන් සමුගන්න සිදු වෙනවා.
දැනටමත් විරුතරු 14 දෙනෙක් අවසන් 24 දෙනා අතරට තේරී පත්වී අවසන්. තවත් විරුතරු 10 දෙනෙකුට ඉඩකඩ තිබෙනවා අවසන් 24 දෙනාට යන්න. අපි බලමු තවත් විරුතරු 5 දෙනෙක් කැඳවා ඔවුන්ගේ විනිශ්චය කෙසේද කියන්නේ. තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයක් තියෙන බවක් හැඟෙනවා මේ අයගේ මූණු දිහා බැලුවාම. ඒ වගේම සාරංග තමන් පිළිබඳව හොඳ ආත්ම විශ්වාසයකින් මේ වේදිකාවේ තමන්ගේ ගී පෙළහැර දැක්වුවා නම් මේ විනිශ්චයට කිසිසේත්ම තිගැසිය යුතුත් නැහැ. අනිවාර්යෙන්ම. අපි බලමු මොවුන්ට ලැබෙන විනිශ්චය. ඔරුවට රුවලයි රුවලට ඔරුවයි සුලං පදායකට මැයන්නේ රැල්ල මාතින් පෙන තිල්ල නගා සැනසිල්ලේ යමු රන් දෙවොලේ. දවසම පාලම හැදුන පාලම් මෝලේ එනඩ ඇසුනා කිරල කැලෑවේ කුරුළු කොබෙයියන් ගම හැරදා වහස් බැලුම් දෙන හැන්දෑවේ නන්නා දුනනා කයමිස සිත නැති පුරවරයේ කවුරුන් හෝතුරුලේ මිනිශයක් උදුරාදී රහසින් සංගවා මේ කණ්ඩායමෙන් එක් විරුතරුවකගේ පමණක් සිහිනය බොඳ වෙනවා. තව අනිත් විරුතරු 4 දෙනාම අවසන් 24 දෙනා අතරට තේරීපත් වෙනවා. මේ අනුව සාරංග 18 දෙනෙක් මේ වෙනකොටත් 24 දෙනාගේ කණ්ඩායමට තේරීපත් වෙලා අවසන්. තවත් විරුතරු 6කට පමණයි වාසනාව තියෙන්නේ මේ කණ්ඩායමට ඇතුළත් වෙන්න. අපි එහෙනම් තවත් කණ්ඩායමකට ආරාධනා කරමු ඔවුන්ගේ විනිශ්චය ලබා ගන්න. මේ අතරින් විරුතරු කීයක් ඉඳීද කියලා අපි බලමු අවසන් 24 දෙනාගේ කණ්ඩායමට.
හදගැස්ම අපිටත් දැනෙන තරම ඔවුන්ගේ මුහුණු දිහා දැක්කහම පේනවා මේ කඩයිමෙන් පෙරට යෑම ඔවුන්ට කොයි තරම්නම් තීරණාත්මකද වැදගත්ද කියන දේ. මේ ඔබට හුඟක් පුරුදු වේදිකාවක්, ඔබ ගී ගයපු වේදිකාව, ඔබ මම හිතන තරඟවට කීපයකදී මේ වේදිකාවේ ඔබගේ දක්ෂතාවය පෙන්වුවා. සමහර විට තවත් ඉදිරියට මේ අවස්ථාව හිමි වෙන්නත් පුළුවන්. අදින් අවසන් සිත තියන්නත් පුළුවන් මේ වේදිකාවට. එමනම් අපි හිතේ උණුසුම තියාගෙන යමු වෙනවා ප්‍රතිඵල දකින්නට. අන්ධකාරයෙන් මිදී ලොවදක් නෙමීතෙනෙත් තුලින් මහතැනු රුවන් විමන් විදී ලෝහිත කඳුළු ගලයි හදින් කොඳු බින්දගත් ඔල ඔල නිවතුන් අඳගේ දඬුවම් සිව් මැවි වැලිනම් අලුගෝ සුවන එල්ලා පන් මේ පස් දෙනාගේ කණ්ඩායමෙන් විරුතරු 4ක් අවස්ථාව හිමි කර ගන්නවා අවසන් 24 දෙනාට තේරෙනට.
ප්‍රතිඵල අපේක්ෂාවෙන් හිටපු 40 දෙනාගෙන් 35 දෙනෙකුට මේ වෙනකොට ඔවුන්ගේ විනිශ්චය ලැබී අවසන්. තව 5 දෙනෙක් පමණයි ඉතිරිව ඉන්නේ ඔවුන්ගේ විනිශ්චය දැන කියා ගන්නට. එහෙමනම් අපි කල් යවන්න නැතුව ඔවුන්ට ඉඩ දෙමු ඔවුන්ගේ විනිශ්චය දැක ගන්නට. ආරාධනා කරන්නේ අවසන් 5 දෙනාට. විනිශ්චය බලාපොරොත්තුවෙන් විරුතරු 5 දෙනෙක් අප ඉදිරියේ අසුන් ගන්නට සූදානම්. අපි හොඳින්ම දන්නවා මේ අතරින් විරුතරු 2ක් පමණයි අවසන් 24 දෙනා අතරට තේරෙන්නේ. මේ 5 දෙනාගෙන් විරුතරු 2ක් පමණයි. විරුතරු 2ක් පමණයි. අපි බලමු මේ අතරින් පෙරාගත් විරුතරු කවුරුන්ද කියා වූ. නගන ගන්දේ සැරරල මතින් ඔරුවට නැගී එතරට යනු දැක ඕමයි මමයි සැඩරල පවා හමන හැටි බුදුමයි සැඩරල පවා හමන හැටි බුදුමයි ඒ තමයි අවසන් 24 දෙනා අතරට තේරෙන අවසන් විරුතරු දෙපළ. අපි හොඳ අත්පොළ සන්නාදයක් ඔවුන්ට ලබා දෙමු. ඔව්, දැන් ඔබ හොඳින්ම දන්නවා අවසන් 24 දෙනාගේ කණ්ඩායමේ සිටින විරුතරු කවුරුන්ද කියා. ඉතින් අද පටන් ඔවුන් මේ වේදිකාවේ කරන ඉදිරිපත් කිරීම නැවුම් අත්දැකීමක් වනවාට කිසිම සැකයක් නැහැ. ඔව් හිමාලි. අද සිට මේ දැවැන්ත වේදිකාව වෙනස්ම විදිහේ ප්‍රාසංගික මුහුණුවරක් ගනීවි. එයට වෙනම ප්‍රාසංගික අත්දැකීමක් ජීවයක් ලබා දෙන්නට මේ විරුතරු උත්සුක වේවි. ඒ විතරකුත් නෙවෙයි ප්‍රේක්ෂක ඔබටත්
දැන් සිටම ඔබේ ප්‍රියතමයන් හඳුනා ගන්නටත් අවස්ථාවක් ලැබේවි. මොකද අනාගතයේදී ඔබ අනිවාර්යයෙන්ම ඔවුන් වෙනුවෙන් ඔබේ විනිශ්චය SMS මනාප වලින් ලබා දීමට බලාපොරොත්තු වෙන සිටින නිසා. එසේනම් අද පටන් ඔබ වෙත එන මේ ප්‍රාසංගික අත්දැකීමේ කුණුදුල් ඉදිරිපත් කිරීම කරන්නට මා ආරාධනා කරන්නේ ඔබ වඩාත් ප්‍රිය කරන විරුතරුවකට. මේ යුද හමුදාවේ සංඥා සෙබළ ලසන්තද සිල්වා ඔහු තෝරාගත්තේ අපූරු සිනමා සිතුවමක ලස්සන සිත් ගන්නා සුළු ගීතයක්. මේ ආරාධනය ලසන්ත ඔබටයි. කවිය අනුහස් ආසිරී ඔබ හමුවේ මා මුව ගොනුවා ගඟ අන්දර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහළින්දර පිපි ප්‍රාර්ථනා Bibi dunia sa kini silu sema mal sardunu war lamad moana iranam pawasaniwa sansun tarmin noselwad wali bendi anindam obla ai පැහි තුෂාර සුසුම් වා චමත්කාරයේ රන්රේඛා අප සැලෙන හදින් දුටුවා ගංගන්දර පෙම් ත්‍රිපොල් පවන් අතරේ මුදු සුකුල් සිනා විසිරේ මා හද රහසේ බැඳුනා පහසේ ගංග දිය රැලි නුඹ නාඩන් කිසි දවසේ ගංග දිය සුලි මැද උණුසුම් සුව ගැවසේ ඔබ රුව ඡායා සැඟවේ පායා මල් සරදුණු වරලා මැද හොවාලා ඉරනම් පවසනිවා සංසුන්දු තරමින් නොසැලෙනවද වාලි බැඳි රන්දම් ඔබ ආයේ පැහි තුෂාර සුසුම් හුවා චමත්කාරයේ රන්රේඛා අප සැලින හදින් දුටුවා ඔබ රුව ඡායා සැඟවේ පායා ඔබ රුව ඡායා සැඟවේ පායා ඔබ රුව ඡායා සැඟවේ පායා ආසාංගික දැවැන්ත වේදිකාව වෙන්වන්නේ ඔබට තවත් මනරම් අත්දැකීමක් ලබා දෙන්නට. ඒ සඳහා ආරාධනය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් බට දේශාන් දයාරත්නට. ooh.
සැලි ඉගි කරනා ඇති දෙව්දුව සිපිය ගසති මග දෙපසරදි ඔබ දෙසට හැරීමා නෙතුණු පියා ඉදිමි මම නෙතුණු පියා ඉදිමි susum helami lama salu wihiri netu matama bedi unmada susum helami sihinen dakimi malpini mama sibinati wahi pabalu sadi igi karana hati දෙව්දුව සිපිය ගසති මගද පසරදි ඔබ දෙසට හැරීමම නෙතුණු පියා ඉදිමි මම නෙතුණු පියා ඉදිමි මම පෙම්බදිමි සිහිනන් නොබේ සුව විඳිමි වැහි පබලු සැලි ඉඟි කරනා ඇති වැහි පබලු සැලි ඉඟි කරනා ඇති දෙව්දුව සිපිය ගසති මගද පසරදි ඔබ දෙසට හැරීමම නෙතුණු පියා ඉදිමි මම නෙතුණු පියා ඉදිමි රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 මේ ප්‍රාසංගික වටයට මීළඟට ඇරයුම් ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාන්තා වාදක සංගීතා එඩ්වඩ්. Tani wiki gaya
නියම විරුවන් අතර සැබෑ තරු සොයා යන මේ චාරිකාවේ දැන් ටිකෙන් ටික මේ තරු ඔවුන්ගේ කාන්තිය විහිදුවාලන්නට පටන්ගෙන. ඒ තරු පොකුරේ තවත් තරුවකටයි මේ ආරාධනය. ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් ඩේමියන් මැක්ලවුඩ්. ආදරණීය විරුතරු සඳහා අලුත් ඉදිරිපත් කිරීම කරන්න මේ වේදිකාව හොඳම තෝතැන්නක් කළා. දැන් ඔබ හමුවට මේ එන්නේ යුද හමුදාවේ කෝපරල් අසේල මනුකුල සූරිය.
ඉවසන්න බැසිතේ උණුසුම් දැනේ දැතේ ලංවී මට දැන් කියන්න ආදරෙදෝ මට ආදරෙදෝ මිදුම් කලකන්දේ ඉවසන්න බැසිතේ උණුසුම් දැනේ දැතේ ලංවී මට දැන් කියන්න ආදරෙදෝ මට ආදරෙදෝ රුවක් වාගේ පෙම්බරාමාගේ රන් රුවක් වාගේ පෙම්බරාමාගේ මේනි සංසලේ සිත් පහන් කලේ ලානිල්ලේ හොන්චිල්ලේ නැලවිල්ලේ මාමත් වී මුසපත් වී රසවත් වී ලංවී මට දැන් කියන්න ආදරෙදෝ මට ආදරෙදෝ සෙවනැල්ල මෙන්නෝබේ මම එන්නේ විහොඳේ සෙවනැල්ල මෙන්නෝබේ මම එන්නේ විහොඳේ වින්නොවි බැඳී සංසාරයේ අපේ ලානිල්ලේ හොන්චිල්ලේ නැලවිල්ලේ මාමත් වී මුසපත් වී රසවත් වී ලංවී මට දැන් කියන්න ආදරෙදෝ මට ආදරෙදෝ කලකන්දේ ඉවසන්න බැසිතේ උණුසුම් දැනේ ලංවී මට දැන් කියන්න ආදරෙදෝ මට ආදරෙදෝ මිදුම් කලකන්දේ ඉවසන්න බැසිතේ උණුසුම් දැනේ දැතේ ලංවී මට දැන් කියන්න ආදරෙදෝ මට අපේ ජීවිතේ තරුණ කාලය එකසේම රැඳෙන්නේ නැහැ. නමුත් මේ විරුතරු මේ රාත්‍රියේ ලබා ගන්නා මේ අත්දැකීම, ඔබ ලබන අත්දැකීම අපේ ජීවිතේ සදාකාලිකවම එකසේ රැඳේ. ඒ අත්දැකීම තවත් අරුත් ගන්වන්නට මේ ඇරයුම් ලබන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ බලනැවි අසංග කරුණාරත්න.
ලබනසේ පමරා බමනසේ යමි මං නිදහසේ සතුටයි දුකයි එකසේ දැනේ අනන්ත සුන්දර දෙවිමුල් පුයනි ජීවිතේ කරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතු දේ පැතු දේ බලමින් ලොවරසේ අහසයි බිමයි නිවසයි මගේ හිතක් කෙරේ නෑ විශ්වාසේ ජීවිතේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතු දේ පැතු දේ තරුණ කාලේ එකසේ නොරැඳේ සොයමි සෑම වෙලේ සිතු දේ පැතු දේ මේ නිහඬ නිසංසල රාත්‍රියේ අමුතුම ප්‍රේමණීය හැඟුමකින් ඔබේ හිත පුරවන්නට මේ පැමිණෙන්නේ කවුද? යුද හමුදාවේ සාමාන්‍ය සෙබළ අනුෂා දිරුක්ෂි මේ ගීතවත් වන්නේ.
රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 අවසන් විරුතරු 24 දෙනයි අද මේ ප්‍රාසංගික ඉදිරිපත් කිරීම ඔබ වෙනුවෙන් කරන්නේ. දැන් තවත් විරුතරුවකටයි මේ ආරාධනය. ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ගුවන් බට ප්‍රසන්න සංජීව. සුලන් කුරුල්ලෝ සුලන් කුරුල්ලෝ හිමින් ඉගිල්ලේ මල් සුවඳ කියාර ගිල ඉන්නේ ආදර උයන්නේ දුරටුව හැරගෙන උච්චම් කරමින් ඉන්නේ සුලන් කුරුල්ලෝ හිමින් ඉගිල්ලේ සීන පොතේ පිටුවක් පෙරලියද මොනවද එහිලිය වී ඇත්තේ සීන පොතේ පිටුවක් පෙරලියද මොනවද එහිලිය වී ඇත්තේ ආදරී ගොඩේති සිහින විමානෙට මේ පොඩි පොරුවෙන් පාවෙන්නේ සුලන් කුරුල්ලෝ හිමින් ඉගිල්ලේ මතකලොවේ දොර අගුළු හැරියද මොනවද ඉහිහිර වී ඇත්තේ මතකලොවේ දොර අගුළු හැරියද මොනවද ඉහිහිර වී ඇත්තේ ආදරී ආදර උයන්නේ දුරටුව හැරගෙන උච්චම් කරමින් පියවන්නේ සුලන් කුරුල්ලෝ හිමින් ඉගිල්ලේ
මෙවන් දැවැන්ත ප්‍රාසංගික අත්දැකීමකදී අපිට අපේ සිංහල සිනමාව අමතක කරන්නටම බෑ. ඉතින් ආත්මා චිත්‍රපටයේ මියුරු ගීයක් ඔබ වෙනුවෙන් ගායනා කරන්නට දැන් ඇරයුම් ලබන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල් සරච්චන්ද්‍ර වන්‍යාරච්චි. මදුපානයක් සේ වැහිලා යනවාද දෙතොලේ ගෑවිලා වනමාලයන්ගේ චේතනා නොකියාද පාලසිනා ඉමරේ නොවැටෙනා සුලගේ පාකලේ ඔබනේද මගේ විසෝ රන්තෝඩු සැලෙනාරාව සිත ගාව බැංගු මාලිගේ අතුරුස යහනා සෑදුවේ මට නේද මගේ මල් සරෝ මුතුමාලයක් සේ ආවුනේ අපියත් ගණනේ පැසනේ මනමාලියන්ගේ චේතනා පවසාවි දැසේ ලතා රන්තෝඩු සැලෙනාරාව සිත ගාව බැන්දු මාලිගේ අතුරුස යහනා සෑදුවේ මට නේද මගේ මල් සරෝ නුවැටෙනා සීතලේ එත ගාව රඳවාදනේ සිතුසේල සුලගේ පාකලේ ඔබ නේද මගේ විසෝ
රණවිරු රියල් ස්ටාර් මිෂන් 2 තරඟාවලියේ මේ රණවිරු තරු ඔබ මුලින්ම දුටු දිනේ ඔබට මතකද? අද එතෙන් සිට මේ රණවිරු තරු සෑහෙන දුර ගමනක් ඇවිල්ලා තවත් දුර ගමනක් ඔවුන්ට යන්න තියෙනවා. නමුත් අපිට තවමත් අද වගේ ඒ මුල්ම දවස මතකයි. දැන් එවැනිම අතීත ආවර්ජනයකට මේ වේදිකාවේ ඉඩහසර ලබා දෙමු. මේ ආරාධනය ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් සුමිත් ඉන්දුකට. දැන් ඔබ හමුට එන්නේ තාරකාවියක්, විරු තාරකාවියක්. හැබැයි වෙනද ස්වරූපයට වඩා අද ඇයගේ ස්වරූපය ටිකක් වෙනස්. ලස්සන අබරණින් ඇඳුමින් සැරසිලා අද ඇය ඔබට තවත් අපූර්ව වෙනසක් කරන්නටයි සූදානම් වන්නේ. ඇගේ ප්‍රාර්ථනාව සුපිරි කිරුළ වෙත ළඟා වීමටයි. හැම කෙනෙක්ගේම ආශාවත්
ප්‍රාර්ථනාවත් එයයි. ඇගේ ප්‍රාර්ථනා ඉටු වෙන්න අපිත් පතනවා. මේ ගුවන් හමුදාවේ කෝප්‍රල් ඉමාලි පතිරණ දැන්ම ඔබ හමුවට කැඳවන බිරු තරුව 24 දෙනාගේ කණ්ඩායමෙන් විශේෂිත වන්නේ ඔහු ගායනා කරන විලාශ නිසා පමණක් නොවේ. ඔහුගේ ගායන භාෂාවත් වෙනස් නිසාවෙන්. සියලුම ජාතීන් එක යායක් බවට පසක් කරන මේ ගායකයා අද මේ වේදිකාවේ මොන වගේ විශේෂත්වයක් කරාවිද? මේ යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආනන්ද නාදන්. Eh,
சந்தோஷம் சொல்லி தந்தா சந்தோஷம் காவேரிய நீயும் வந்தா டபுள் சந்தோஷம் ஐ பிறந்தா பல்லே பல்லே வழி பிறக்கும் பல்லே பல்லே பொங்கலுக்கு பல்லே பல்லே வருஷம் கூட எப்படி எப்படி அப்படி அப்படி ஏ பாடா மாப்புல வாலிபால் கோப்புல வாலிபால் ஆடலாமா ஏ ஆடும் சோக்குல சைக்கிள் குரூப்புல இருக்கு முடி போடலாமா இருந்தா பல்லே பல்லே கொடுத்தா பல்லே பல்லே கடிச்சு புட்டா பல்லே பல்லே கட்டி தொடாது முதானியே பல்லே பல்லே முதான் கட்டே பல்லே பல்லே இல்லும் கிட்டும் பல்லே பல்லே ரத்தம் வராது எப்படி எப்படி அப்படி அப்படி ஏ வாடா மாப்புல பலம் போல தோப்புல வாலிபால் ஆடலாமா ஏ ஆடும் சாக்குல சைக்கிள் ரூப்புல இருக்க முடி போடலாமா නිල්ල නගන ස්වර්ණ ටිකිනිරාවය මේ වේදිකාවේ මවන්නට මේ සැරසෙන්නේ යුද හමුදාවේ ලුතිතන් රහල් ප්‍රනාන්දු. නගන ස්වර්ණ කිකිනිරාවේ සිතුපුරා නිල්ල නගන ස්වර්ණ කිකිනිරාවේ සිතුපුරා නිරන් වන් පුතුන් නිරන් වන් ලඳුන් මන්දහාසදී ඇලි නිල්ල නගන ස්වර්ණ කිකිනිරාවේ නගන ස්වර්ණ කිකිනිරාවේ සිතුපුරා නිල්ල නගන ස්වර්ණ කිකිනිරාවේ සිතුපුරා නිරන් වන් පුතුන් නිරන් වන් ලඳුන් මන්දහාසදී ඇලි සුවඳ සැදී සැදී ඇසියේ පඹරනාද ඇසි ඇසියේ දුකත් සැපත් තුටින් විඳිමු උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුණු හෙට තනමු දිවිත් පුතා මවුන් රකින් දුකත් සැපත් තුටින් විඳිමු උපන් පුතුන් රජුන් කරමු සැපෙන් පිරුණු හෙට තනමු දිවිත් පුතා මවුන් රකින් නිල්ල නගන ස්වර්ණ කිකිනිරාවේ
ස්වර්ණ කිකිනි රාවේ